මේ නරුටෝ ලෑන්ඩ් ඔෆ් වේව් ආක් එකේ දෙවෙනි කොටස. සන්දයිමට කොනහමරු කියලා මුණුපුරෙක් ඉන්නවා. මිනිහත් මරු ඩයල් එක. ඌ නරුතෝගේ ඔයරකන ජුත්සු එක දැක්ක ගමන් ඌත් එක්ක සෙට් වුණා. ඌටත් ඕන හනිකට හොකගේ වෙන්න. ඌට වෙලා තියෙන්නේ නරුතෝට වෙච්ච එකේ අනිත් පැත්ත. උගේ සීයා සන්දයිමේ ඌට නම දාලා තියෙන්නේ කාටත් මතක තියාගන්න ලේසි විදියට ගමේම නමේ කෑල්ලක් දාලා. කොනහමරු. හැබැයි ඌට කවුරුත් කතා කරන්නේ සන්දයිමගේ මුණුබුරා. ඔනරබල් ග්‍රෑන්ඩ්සන් ඔමගෝ සමා කියලා. ඌට ඒක පේන්න බෑ. කොනහමරුට ඕන උගේම බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න. නැතුව මේ සීයගේ අතපැල්ලෙන් වැටිච්ච එකෙක් විදියට ජීවත් වෙන්න නෙවෙයි. සන්දයිමෙත් ඌට ඉබිසු කියලා ප්‍රයිවට් ටීචර් කෙනෙක් ධම්මල උගන්වන්නේ. හැබැයි කොනහමරු ඒ කන්නාඩි පොළඟව සත්ත පහකට ගණන් ගන්න. කොහොම හරි නරුතෝට ඔයරකන ජුත්සු එක කියලා දුන්නනේ. කියලා දීලා මචං මේ අහපන්කෝ හොකගේ වෙන එක උඹ ඔය හිතන තරම් ලේසි නෑ. හොකගේ කියන්නේ මේ මුළු ගමේම ඉන්න දක්ෂම සුපිරිම නින්ජට. ගමේ ඉන්න දක්ෂම නින්ජ වෙන්න ඕන නම් සුපිරිම කට්ටක් කන්න රෙඩි වෙලා ඉන්න ඕන කියලා දේශනාවක් දුන්නා. එහෙම දේශනාව දුන්නට පස්සේ හැබැයි උඹ හොකගේ වෙන්න කලින් මාව පරද්දලා ඉන්න වෙයි කියලා ඌ කොනහමරුට චැලෙන්ජ් කරා. ඌටත් ඕන හොකගේ වෙන්නනේ. කොනහමරුටත් මාරේ හැපි. නරුතෝ එහෙම හරි ඌට චැලෙන්ජ් කරානේ. හරි එහෙනම් අද ඉඳලා අපි රයිවල්ලා කියලා කොනහමරුගේ චැලෙන්ජ් එක බාරගත්තා. ඕන්න ඔතනින් ලෑන්ඩ් ඔෆ් වේව් වාක් එකේ දෙවෙනි එපිසෝඩ් එක ඉවරයි.